හොයන්නේ? අම්මට වැඩ නෑනේ. මම මට ඕන දෙයක් හොයන්නේ. අයියෝ අම්මේ, ඔයාට වැඩක් නෑනේ. මම මොනවා හෙව්වත් පාඩුවේ ඉන්නකෝ. පාඩුවේ ඉන්න? පාඩුවේ ඉන්න කොහමද අපෝ මන් තෝගේ අම්මා? ඇත්ත කියපන්. අම්මට වැඩ නෑනේ. මම මොනවා හෙව්වත් මං හෙව්වේ මගේ දෙයක්. ඔයා පාඩුවේ ඉන්න. උඹ මටද පුතේ උඹ ගැන හොයන්න එපා කියන්නේ. උඹ රැට පෙති වගේක් ගහන මම බලාගෙන හිටියේ. උඹ නාස්ති වෙලා තිනු මේ යාළුවෝ හින්දා. මට ඉඳලා වැඩක් නෑ පුතේ. මම මැරිලවත් යනවනම් එකක් අයියෝ. මේ අම්මා මේ වැරදියට හිතම්බන් අම්මා හිතන්නේ මේ මත්ද්‍රව්‍ය ගහනවා කියලා. මේ මමත් බොරුවට වැරදිකාරයෙක් කියනවා. පාප මිත්‍රයලු මේ මන්න කියන්නේ ඇත්ත කියපන් උදේ නැත්නම් බොරුවට නඩු ගන්න බෑනේ ඇත්ත කියා. කියන්නම්. අම්මේ මෙහෙ එන්නකෝ මං කියන්නම් ඇත්ත. හරි මට ඇත්තම කියන්නකෝ එහෙනම්. මෙන්න මේකයි අම්මේ ප්‍රශ්නේ. ඔන්නෝගයි අම්මේ උනේ. දැන් මම මේ අන්තිම පෙත්ත බොන්න රුපියල් 100ක් හොයෝ යන්නේ ඉඳී. හරි පුතේ උඹට ඕකද තිබ්බ ප්‍රශ්නේ. කලින් කියන්න එපා. ඉඳපන් මං උඹට රුපියල් 100ක් දෙන්නම්. බල දන්නවද උඹලා මට මොකද්ද කිව්වේ කියලා? නෑ. අම්මා කිව්වේ මට උඹට මගේ පුතෙක් කියන ලැජ්ජයි. මොනවද මම මේ අහන්නේ මචං? යකෝ එනසල ගමේ උඹට කිව්වේ බිග් ටික් වසන්ත කියලා. එහෙමයි ගමේ මිනිස්සු මට කතා කරේ. ඇයි මම මෙහෙම කරන්නේ? ඔක හරි නෑ මගේ පුතේ. ඔබ මගේ පුතේ වෙන්න බෑ මගේ පුතේ. නෑ අංකල් මෙයාටම වැරද්ද කියන්නත් බෑ. ඔයා ජාන වලින් එන ප්‍රශ්නනේ අංකල්. ජාන? ඔබ කියන්නේ මගේ ඇගේ තියෙන ජාන? ඉතින් ඔබ කියන්නේ මගේ කොටයි කියලා. කොට අපල 100 දෙන්නේ කන පැලෙන්න උඹට දැනගනි. මේ ඔබ දන්නවද? ඉතින් හන්දික මට ළමයි කිරියා මේ ළමයි යන්නේ බණ්ඩෙන්ද? හරිද? මට සමාව වෙන්න තාත්තේ. සමාව නෑ මංගා. ඔබ මට ලැජ්ජා කරලා තියෙනවා පුතේ නෙවෙයි. මෙන්න පුතේ සල්ලි. අම්මේ මට ඕනේ 100යි. ඇයි මේ 5100ක්? උඹේ ඔය 100කින් උඹේ අන්තිම පෙත්ත ගනි. ඉතුරු 5000ම පෙති අරගෙන උඹට තාත්තට අදුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේ මෙම දැන් ඔබට අමතක මං